ආවද යකෝ? ඔබ පොල් ගණන් කරනවද බා? පල්ලි තැතිගේ දෙවුළු සොට් එක. සෑහෙන්න දිනව නේ බා. පොල් නෙවෙයි බං. මම මේ දවස්වල ඉන්නේ නේ ලොකු ප්‍රශ්නයක බං. ප්‍රශ්න නම් මොනවද බා? මේක නෙමෙයි මේ. අර මචං අඩු වයසින් බැඳපු සුසිලෙන් ටිකේ දුව ඉන්නේ. මට එද්දි හම්බුණානේ බා. මට හුඩු උඹට කතා කරාද බං ඒකී? නෑ කතා කරේ නෑ. මං එද්දි අතන පල්ලෙහා ලිඳින අනා හිටියේ බා. ඔය කියන්නේ මාර සුදුයි බං. පට්ට සුදුයි ඈ. මම පොඩ්ඩයි එම්මෙන් දන්නේ නැද්ද? දැන් එම්මෙන් බලලා කරලා ආවා ඉතින්. එහෙම කියන්නේ මෙන් බලවුවා කියන්නේ එහෙම නෙමෙයි. ගමේ ගෙල්ලෝනේ බං අපි පරිස්සම් කරන්න බෑ බං. සුසිලෙන් ටිකේ දුවගෙන් උඹට වැඩක් නෑනේ බං. ඒක නෙවෙයි දැන් මෙතන තියෙන ප්‍රශ්නේ. අපි වෙන දෙයක් ගැන කතා කරමුකෝ බං. මට ඊයේ නිින්ද ගියෙත් නෑ බං. ඊයේ අර කැලේ බං වෙච්ච දේවල් ගැන හිතලා. උඹට මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ මේ ඊයේ කැලේ සීන් එක වුණාට මට තියෙන ලොකුම ප්‍රශ්නේ බං සුසිලෙන් ටිකේ දුව ඔච්චර කොහොමද සුදු වුනේ කියලා. අපංගෝ මේ සුසිලෙන් ටිකේ දුවගේ කේස් එක අපි පස්සේ බලමු. මේ උඹට හිතුන්නේ නැද්ද බං ඊයේ කැලේ කවුරු හරි හිටියා කියලා? ඒතකොට උඹ කියන්නේ ඊයේ කැලේ හිටියේ මිනිස්සෙක්ද? පිස්සුද බං මේ මහා කැලේ කොහෙද බං මිනිස්සයෝ ඉන්නේ? මේ මිනිස්සෙක් නම් වෙන්න බෑ බං. ඒ යකෙක්වත්ද බං? ඒ යකෙක් වෙන්නත් බෑනේ. මේ නැත්නම් මේ දෙවියෙක්වත් ඉන්නවත් දන්නේ නැහැ නේද බං? මේ අපි 100ක් බං ඊයේ කිව්වා හරියද? අద్భుත දේවල් ගොඩාක් වෙනවලු බං ඒකේ. මේ මටත් හිතෙන්නේ බං මේ දෙවියෙක් තමයි බං. එතකොට මචං ওই දෙවියව මචං නිදහස් කරොත් අපිට වරතුණක් හම්බෙන්නේ නේ බං. උඹ මොනවද ඉල්ලන්නේ වරතුණේ? වරතුණ ගැන අපි පස්සේ හිතමු බං හරියද? මේ මන්නම් කියන අපි දෙන්න යන්න ඕනේ බං කැලෑවට. ගිහින් බලන්න ඕනේ බං කවුද ඉන්නේ කියලා. බලපං ඉතින් වරතුණක් දුන්නොත් අපි දෙන්නම ගොඩනේ බං. කුකුලෙකුත් කෑ ගහනවා බං. ඒ කියන්නේ බං ඔය සීන් එක හරියටම හරියයි. ඔය අර හුණා කතා කරන සීන් එක තමයි බහල් තියෙනවා. ඒකෙත් ඔහොම සීන් එකක් තියෙනවා. හැබැයි මචං වරයක් හම්බුනොත් මම මචං දෝවින්ට අරන් දෙනවා නයිටියක් බං. පව් බං. හැමදාම ඇඳුම් නැතුව නිදාගෙන. ඔබ කියන්නේ මුළු ඇඟේම රතු පාට බිබිලි දාලා බං මදුරුව කාලා. උඹට මාව විහිළුවක්ද යකෝ? උඹට මාව ජෝකර් කෙනෙක් වගේද පේන්නේ? උඹ යකෝ වරතුණ හම්බුනාම දෝනිට නයිටියක් නෙවෙයි ජංගියක් හරි අරන් දීපන්. මුලින් මේ වැඩේ කරමුකෝ බං. උඹලා එහෙම කතා කරන්න එපා බං. දෝනි කියන්නේ සුර දූතියක් බං. උඹලට ඌව තේරෙන්නේ නැහැ. උඹලා ඌව දන්නේ නැහැ බං. ඉතින් මම උඹලට කියලා දෙන්න. දැන් මචං ආදරේ කියන්නේ බං දැන් මේ මලක් ගනි. මේ මල තියනව නේද මචං? මේ තමයි බං දෝනි. එතකොට මචං මේ දෝනි තමයි මචං මෙතන දැන් පිපිලා ඉන්නේ. එතකොට මචං මේ ආදරේ මචං ඔබට කලාත්මකව විග්‍රහ කරනවා නම් මචං දැන් මචං දැන් මේ මල හැදෙන ගහ තියෙන්නේ බා. මේ මල හැදෙන ගහේ නිකන් හැදෙන්නේ නැහනේ. පොහොර දාන්න ඕනේ. ඒ වගේ තමයි බං දෝනි. පොහොර දැම්මේ නැත්තම් මාව හැදෙන්නේ නැහැ. දෝනි පොහොර දැම්මොත් තමයි බං මාව හැදෙන්නේ. ආදරේ කියන්නේ මචං සෙල්ලමක් නෙමෙයි. උඹලා තමයි බං ඔය ආදරේ කියන දෙත් එක්ක සෙල්ලම් කරන්නේ. හැබැයි මචං මොන දේ කරත් මං ඉල්ලන්නේ මචං නයිටියක් බං. මොකද මචං දෝනිට මං පට්ට ආදරේ බං. හරි මචං. හරි මට තේරෙනවා උඹ තමයි මචං සත්ත්ව ප්‍රේම බෘංග රාජයා. උඹේරන් දෝනිත් එක්ක හිටපන් මචං. බෝන දෙයක් දෝනිත් එක්ක කරපන්. දෝනි තමයි දෝනිනුම්ගේ ලෝකේ. එරම් මයි යනවා මචං කැලේට. මයි යනවා දැන් මොනවද තියෙන්නේ කියලා මට නේ ඒක බලා ගන්න ඕනේ. මයි යන්නම් මම. ඔබ හිටපන්. ඔබ දෝනි පරිස්සම් කරපන්. මම යනවා. ඔහොම හිටපන් ඒ. එයි. හිටපන්. හරි එන්න යමන් මේ. ඒක නෙමෙයි දැන් මොනවද අරයි යන්නේ බා? කෑරයි යන්න කියන්නේ බම් මේ අපිට බෑ බා. ඔව්. අපි යන් අර පල්ලෙයා ලයිම ගාවින්න කට්ටඩියා ඉන්නේ. ඔව්. කට්ටඩියව හම්බෙමු. ගිහින් පොරට විස්තරේ කියමු බා. නෑ පොරට මෙහිම කියමු මචං දැන් එකවර මේ. අපි කිව්ව තුඩා කැලේ දෙවියෙක් ඉන්නවා කියලා ඕකයිනේ බා. ඔව් ඔව්. අපි කියමු මචං අර
නිකන් මගේ යාළුවෙක් ඉන්නවා එහෙමයි බොරුවක් කියලා විස්තර ටික ආගව මොනවද ඇරයි යන්න ඕනේ මේ 100ගේ පරණ තුවක්කුව තියෙනවා මචං ඒක අරయ్య මං ඉතින් කෝකටත් හොඳයි ඔව් මේ බත් එක්ක බෙදා යන්න වේද ඒ බත් ඇයි දෙවියට කන්න දෙන්නද නෑ නෑ අපිට බඩගින්නක් આવොත් උඹ මේ බත් එක ගෙනාට කමන්නේ උඹ ෆෝන් එකේ ගේන්න එපා මචං ඒ ගෙනාව වදේනේ බං උඹ දෝනිත් එක්ක අනේ බබා කෑවද බිව්වද කියලා අහනවනේ මචං යමන්කෝ මේ යමන්කෝ අපි මුලින් බං විස්තර ටික ගමේ මිනිස්සුන්ගෙමුත් අහලා ඔව් ඒට උදේම වැඩේ පටන් ගමු උදේම කැලේට යමු හැබැයි ගමේ මිනිස්සු කියලා මේ ඔක්කොටම කියන්න යන්නත් නෑ නෑ බං අපි දෙන්න විතරයි යන්නේ මේක හොර රහස වෙන වැඩක් දෙමු වැඩේ දෙමු යමු යමු